චෝදනාව. එහෙම අවස්ථා වෙලා තිබුණාද මීට කලින්? ඒක පමණක් නෙවෙයි. සමහර විටම අර Sunday Island. Mr. Gamani Virakon Mahathata and Puluang. You can ask him. One day he asked me, Mr. Ashraf, why are you not giving us an interview in the island paper? I was giving regular interviews. මාසයකට දවසක් මුළු පිටුම ඉන්ටර්විව් දෙනවා. ඉන්ටර්විව් දුන්නාට පස්සේ අපි බලාපොරොත්තු වුණා කොහොමද මේ ඉරිදා ඒ ඉන්ටර්විව් පත්‍රය එනවා කියලා. අර හෙඩ්ලයින් එක දාන අශ්රෆ් කියයි. හැබැයි ඒ වාගේ එක වචනයක් හරි මගේ කට කවදාවත් ආව නැහැ. ඉතින් ඊට පස්සේ ඒක අර ඉන්ටර්විව් එක බොඩි එක කියවනකොට එතන ඒ වචන එකක්වත් නැහැ. එදා දවසක් මම කිව්වා ගාමිණී විරකුන් මහත්තයාට මම බලන්න මේ වාගේ ලොකු අකුරෙන් දාලා තියෙනවා. මම ඒ වාගේ වචන කිව්ව නැහැ. ඒ ටයිටල් එකට මගේ ඉන්ටර්විව් එකට කිසි සම්බන්ධයක් නැහැ. ඒ තමයි අන්සලා කරලා කියලා. ඒක අපේ වැඩක් නෙවෙයි අර නයිට් ඩියුටි ඉන්නේ සබ් එඩිටර්ස් ඒගොල්ලෝ එනවා රෑ 1:00ට ඒගොල්ලන් දානවා කියලා කිව්වා. මං කිව්වා තමුනාන්සලා මේ සම්බන්ධව වගකීම ගන්න නැත්තම් කරුණා කරලා මාව සමාවන්න මම ලෑස්ති නැහැ. තමුනාන්සලාගේ පත්‍රයට මේ ඉන්ටර්විව්ස් දෙන්න මම කැමති නැහැ කියලා කිව්වා. දැන් බලන්න මේ දිවයින පත්‍රය. මේ දිවයින පත්‍රය බලනකොට අග්නිදික මුස්ලිම් කලාපයක් එරෙහිව ෆෞසි යුද්ධ ප්‍රකාශ කරයි කියලා තියෙනවා. ඊට මට විරුද්ධව කරපු ප්‍රකාශන නෙවෙයි. ඇයි මම මේකට උත්තර දෙන්නේ? මේ යෝජනාව පළමුවෙන්ම මේක මුස්ලිම් කලාප කියලා කියන එක වැරදි. ඒක වෙන එක. මේ යෝජනාවේ රජයේ ගණාපු යෝජනාව. රජයේ ගණාපු යෝජනාවට ඒ ඇමති මණ්ඩලයේ ඒ මහතා ඒ මොහොතේ හිටියා. ඊට පස්සේ තමුනාන්සලාට මතක ඇති සමුදිත ගලදාරි හොටෙල් බෝම්බේ තිබුණා. එදා BMICH එක ගරු ජනාධිපතිනියගේ නායකත්වයේ ආණ්ඩු පක්ෂයෙන් සියලුම മന്ത്രിවරු කැඳවලා මේ කරුණු ඔක්කොම විස්තර කරලා ජනාධිපතිනිය ඇහුවා මේකට තමුනාන්සලා සියලු දෙනාම එකඟ වෙයිද කියලා. ඔව් කිව්වා. ජනාධිපතිනි ඒක බාරගත්ත නැහැ. කරුණා කරලා අත උස්සලා පෙන්නන්න කියලා කිව්වා. ඊට පස්සේ සියලුම අත ඉස්සුවා. පෞසිමතුමා ඉස්සුවා. මේ ඔක්කොම පෙන්නුවා. ඒක මේ මුස්ලිම් කලාපයේ ජනාධිපති යෝජනාව. මුස්ලිම් කලාපය කියලා එකක් නැහැ. යෝජනාවක් නැහැ. ඒක මේ එමතුමා කියන්නේ නා? ඒක තමයි මම කියන්නේ. එහෙම එකක් නැහැ. හරි කොහොම හරි අග්නිදිග කලාපය ජනාධිපතිතුමියගේ යෝජනාවක්. රජයේ යෝජනාව. මේක රජයේ යෝජනාව. රජයේ යෝජනාව කියනකොට රජයේ ඉන්න සියලු ඇමතිවරු മന്ത്രിවරු අපි සියලු දෙනාම එකට එකඟ වුණා. හරිද? එහෙම ගත්තත් මේ චෝදනාව එතුමාට, ඒ කියන්නේ පෞසිමතුමා වගේම ඔබතුමා ඇතුළු ජනාධිපතිතුමා ඇතුළු සමස්ත රජයට මෙල්ල කරන ජාතිවාදීන් කියලා. මොකද ඔක්කොම රට උස්සලා එකඟ වෙලා තිබෙනවා මේ කලාපය පිටුවීම. ඒක තමයි මම කියන්නේ. ඒ නිසා මේකට උත්තර දෙන්න යුතුයකම මගේ යුතුයකම නෙවෙයි. ඇයි මේකට උත්තර දුන්න නැහැ කියලා මට නෙමෙයි මේ ප්‍රශ්න අහන්න ඕන. සමහර විට වෙන ඇමතිවරුන්ට මේ යෝජනා ගෙනාපුවන ඇමතිවරුන්ට මේ උත්තර දෙන්න ඕන. මේක මගේ වැඩ නෙවෙයි. හොඳයි. සම්මානයක් තියෙනවා මට අහන්න. මේ ඔබතුමා කියලා තියෙනවා ඔබගේ ආණ්ඩුව කාලේ දයාරත්න ඇමතිවරයා තමයි සිංහල මිනිස්සු ගෙන්නලා දීඝවාපිය පදිංචි කරවලා මේ ප්‍රශ්නේ ඇති කළේ. අද එයා මේ ප්‍රශ්නය දුරදිග ගෙනියන්න හදනවා. සිංහල ජාතිවාදයක් ආවොත් මුස්ලිම්වරු LTT සංවිධානයත් එක්ක අත්වැල් බැඳ ගනින්. එතකොට පැය 48කින් වෙනම රාජ්‍යයක් කරගන්න එක ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ නැහැ. ඔබතුමා දැන් මෙහෙමයි කියන්නේ මේවා මේ කවුද ලිව්වේ මේ ලිව්වේ තියෙන්නේ. මේක විපක්ෂ නායකතුමත් එක්කලයි ඔබතුමා කියලා තියෙන්නේ. නෑ නෑ ඒ කර්මයක් මට පොඩ්ඩක් බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. 96 මම පොඩ්ඩක් බලන්න පුළුවන්ද? හොඳයි මම හිතන්නේ එතුමා මේ කාරණාව බලන කාරණෙන් එතුමා ඉදිරිපත් කරා වහන්සේ යම් කිසි කාරණාවක් එතුමා ජාතිවාදී එතුමා අන්තවාදී කියලා ඉදිරිපත් කළ තියෙන කාරණාවලට මේක මගේ පළමුවන්ම මේක මගේ කතාව නෙවෙයි. මගේ කතාව නෙවෙයි. කවුදෝ මේක ආටිකල් එකක් ලියලා තියෙනවා.
ඒ ආටිකල් එකේ මොනවද ලියලා තියෙනවද මට දන්නේ නැහැ. හැබැයි මම කවදාවත් මේ වාගේ වචන පාවිච්චි කරන්නේ කතා කරුවත් නැහැ. පෞද්ගලික මට්ටමේ මගේ ජීවිතයේ පෞද්ගලික එජෙන්ඩා විවෘත එජෙන්ඩා කියලා වෙනසක් නැහැ. හරි පුදුමයි ඒක. ඔව් එහෙම තමයි. ඒක තමයි මේ එහෙම තමයි මගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් මේ ඔක්කොම කියනකොට හැමතිස්සෙම ඇමතුමා කියන්නේ මේ ඔක්කොම නෑ මම කියලා නෑ. එතකොට අපිට එහෙනම් කතා කරන්න දෙයක්වත් නෑ. මොකක්ද? ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් ඇත්තමයි දැන් කියලා දැන් මම මේක අහනවා. ඉතින් මම ඕක කියන්න ඕනද? ඕක කියන්න ඕනේ කියන්නේ දැන් මේවා ස්වාමීන් වහන්සේ දැන් ඔබතුමාට මේ වගේ දේවල් තියෙනකොට ඔබතුමන්ලා දැනගන්න ඕනේ එහෙම දෙයක් නැහැ කියලා. දැන් මම කියලා නැහැ එහෙම දෙයක් කෙනෙක් කියන්නේ. ස්වාමීන් වහන්සේ මම කිව්වා කලින් ඔබතුමා කියලා තියෙනවා කියලා කලින් එව්ව එකේදී වතාවේදී ඔබතුමා මේක ආණ්ඩුවත් එක්කලා ඉන්න බැරිනොත් මම ගිහලා ප්‍රභාකරන් කෙනෙක් වෙනවා කියලා හිතේ. නෑ ඒක කවුද? ඔබතුමා කල්මොනේදී කියපු කතාවක වාර්තාවක් දාලා තියෙන්නේ. මම කවදා ඒකේ NIB එකෙන් දීලා තියෙන වාර්තාවක්. ස්වාමීන් වහන්සේ ඉතින් ඒ වාර්තාවලුත් ඔබතුමා නැහැ කියනවා. ඉතින් ඒක නීතියත් එක්කලා තමයි කටයුතු කරන්නේ. ස්වාමීන් වහන්සේ මේක තමයි මම කියන්නේ. දැන් සමාවෙන්ද කරාගල සමාවෙන්ද මම කියන්නේ දැන් කවුදෝ මා සම්බන්ධව ලියලා තියෙනවා හරිද හරි කවුරු හරි ලියන්න එපා. ඔව් කවුද ලියන්න ඕනනේ ඒක හරි ඒක කවුද හරි මොනවද කරන්න පුළුවන් ඉතින් ඒකට මම මොනවද කරන්නේ මම කරලා තියනවා නම් නැත්නම් කවුද හරි ඇවිල්ලා කියනවා මෙයා මම කරුවා කියලා නැත්නම් කවුද හරි මේ සම්බන්ධ විමසීම කරන්න ඕන මම මේ වාගේ මම LTT මරණ ලැයිස්තුවකින් අවුරුදු 10ක් ඉන්න මිනිහෙක් මම there are two occasions how do you say it in අවස්ථා දෙකකදී අවස්ථා දෙකක් මට LTT ඝාතන කරලා ඇවිල්ලා මම බේරුණා මම කොහොමද කියන්නේ මම LTT එක ගිහිල්ලා මම වෙන රට හදනවා කියලා මම කොහොමද කියන්නේ මට කියන්න බෑ මට ඒක හීනෙන් හරි මේවා හිතන්නත් බෑ එච්චරයි මං කියන්නේ කොහොමද ඔබතුමා අපිට මෙව ඔප්පු කරන්නේ ඔබතුමා මරන්න LTT එකෙන් ආවයි කියලා ඒ මිනිස්සු දැක්කා කොයි මිනිස්සුද පාර හිටපු මිනිස්සු දැක්කා දෙන්නෙක් ඇතන මැරුණා කොහොමවත් වාර්තාවක් නැහැ ඔබතුමා මරන්න ආවයි කියලා හරිද තිබුණා ඒ වෙලාව ඔබ වහන්සේ මෙතන රටේ මෙතන හිටියේ නැහැ ඇති මෙතන නෙවෙයි එහෙම නම් ඉතින් එහෙත් දැනගන්නවා මෙහෙ තියෙන ඔක්කොම විස්තර මෙහෙට වැඩි හොඳට ආරංචි එහාට එනවා ඔව් ඒක තමයි ඔබ වහන්සේ මම කියන්න කැමති දැන් පැහැදිලි දෙයක් ඔබතුමා කියලා තියෙනවා ඔබතුමා නැහැ කිව්වට ඒක NIB වාර්තාවල තියෙනවා ඔබතුමා ප්‍රභාකරන් එක්කලා එකතු වෙලා මේක කරනවා කියලා ඔබතුමා ප්‍රභාකරන් කෙනෙක් වෙනවා කියලා අනිත් එක ඔබතුමාගේ පොත්පත්වල තියෙනවා ඔබතුමා ලියලා මේක අපේ නැගෙනහිර අපේ නිජ භූමිය කියලා. නිජ භූමිය අපි හදා ගන්න ඕනේ කියලා. ඔබතුමාගේ පොත්පත්වල තියෙනවා. පෙන්නන්න. මගේ පොත්පත් පෙන්නන්න කරනවා කරලා. මගේ පොත තියෙනවා නම් පෙන්නන්න. අර මේ මහත්මයාගේ පොත් එක්කලා තියෙන පොත් තියෙනවා. මගේ පොත පෙන්නන්න. මොන පොත්ද වහන්සේ කියන්නේ? මේ මහත්මයාගේ 50 වෙනි උපන්දිනේදී ගහපු පොතක් තියෙනවා. නෑ මා ළඟ තිබෙන්නේ දීඝවාපිය සම්බන්ධයෙන් පිබිදෙන දීඝවාපිය කියලා ඉදිරිපත් කරපු ග්‍රන්ථය පමණයි. වහන්සේ ළඟ ඔව්. ඒ පොතේ තියෙනවා තව තියෙනවා මේ පිබිදෙන දීඝවාපිය. මෙන්න මේ වගේ පොත් මේවා තියෙනවා ඔබතුමා කියලා තියෙන දේවල්. හරි ලියලා නමුත් ඔබතුමා වග කියන්න ඕනේ මේවට. කවුරු ලිව්වත් මේ පොත්පත්. මුස්ලිම් නැත්තන් අතර ස්වාමීන් වහන්සේ කවුරු ලිව්වට මම මේවා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කළා තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මගේ අමාත්‍යාංශයේ මේ පොත ලියලා තියෙනවා නම් මට වගකීම තියෙනවා. මේ පොත ලියලා තියෙනවා මම නෙවෙයි සංස්කෘති අමාත්‍යාංශය. ඒ නිසා ඒ වගකීම සංස්කෘතිය අමතුමාගේ වගකීම. මගේ වගකීම නෙවෙයි. මේ වාර්තාවල තියෙන ඔක්කොම මේවා සංස්කෘතික ඇමතිතුමා ලියනවද මම දන්නේ නැහැ. බලමු පොඩ්ඩක් සංස්කෘතික ඇමතිතුමා කොහොමද මේවා කරන්නේ කියලා. මේක මගේ අමාත්‍යාංශ වැඩක් නෙවෙයි. ඒ ගම්පහ දිස්ත්‍රික් මුස්ලිම් සම්බන්ධය පොත තමයි ඒ පොත. ඒ කියන්නේ ඔබතුමා ලියපු පොතක්වත් රජ සම්බන්ධ පොතක් මේක අර Department of Cultural Affairs
සංස්කෘතික අමාත්‍යාංශය. සංස්කෘත අමාත්‍යාංශය. හොඳයි. ඒ කෙසේ වෙතත් රජයෙන් ඉදිරිපත් කළා තිබෙන රජයේ ඉදිරිපත් සියල්ලමට අපිට වගකීම දෙන්න බෑ. ඒක රජයේ එහෙම ප්‍රශ්න කරත් චමුදිත දැන් මේ වගේ මේ අපේ රටේ තියෙන ව්‍යවස්ථාව දන්නේ නැති ආකාරය. රජයේ කවුදාරි දෙපාර්තමේන්තුවෙන් පොත මොනවාරි ලිව්වොත් ඒ සම්බන්ධව වගකීම ඒ අදාළ ඇමතුමා ගන්න ඕන. ඉතින් ඇත්තයි ඇමතුමා අරගෙන ඒ අදාළ ඇමතුමා වගකීම අරගෙන නැතුව තමයි ඒවා ප්‍රකාශ කළා තියෙන්නේ. මේ පොත්වල තියෙන ඒ සම්බන්ධව මම කතා කරන්නේ නැහැ. නමුත් ඒක ඔබතුමා වාක්‍යයෙන් තෝරන්නේ මොකද මුස්ලිම් සම්බන්ධව ඉදිරියට තියෙන්නේ. මොකද මේ වගේ පොත් ප්‍රකාශ වෙනකොට මුස්ලිම් සිංහල ජාතීන් අතර ભેද හටගන්නවම. ඇයි පෞසිය මැතිතුමාට ඔබ වහන්සේ අහන්නේ? ඇයි අලවි මොහොන මැතිතුමාට අහන්නේ? ඇයි මට අහන්නේ ස්වාමීන් වහන්සේ? ඉතින් ඔබතුමා ඇමතිවරයා. ඇයි අනිත් මේ නැගෙනහිර පිළිබඳවයි කියන්නේ. මේක නැගෙනහිර එක එක පොත් තියෙනවා එක එක පැතිවල තියෙනවා. මේ බලන්න මේකේ තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් පෙන්නුවේ මේ පොත. මේ පොත නැගෙනහිර නෙවෙයි. මේ තව තියෙනවා මේ පොතකින්ද. මේක නැගෙනහිර නෙවෙයි ස්වාමීන් වහන්සේ මේක ගම්පහ. අන්න අනිත් පොත. මේක නැගෙනහිර නෙවෙයි. මේක මාතර. මේක අක්කරපත්ව මේක අමාත්‍යාංශයේ පොත නෙවෙයි. පෞද්ගලික කෙනෙක් සලින් කියලා එක්කෙනෙක් ලියලා තියෙනවා. මේක අක්කරපත්ව. අක්කරපත්ව. ඒක අනිත් පොත මයිගාව තියෙනවා. අනිත් පොත මයිගාව. ඒකේ තියෙනවා නැගෙනහිර. ඔබ වහන්සේ රැගෙන තිබුණා. ඉතින් මේවා කවුදෝ ලියපු පොතට මම මොනවද කරන්නේ? කවුදෝ ලිව්වට හරියන්නේ නැහැ. කවුදෝ ලිව්වන ඉතින් මේවා ඇත්ත වශයෙන්ම ඇමතිවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ මේක වගේ දේවල් පිට වෙනකොට වග කියන්නට ඕනේ. ලිස්ටල යන්න පුළුවන් කමක් නැහැ. නෑ ස්වාමීන් වහන්සේ කරුණාකරලා සමාවෙන්න මේ පොත රජයෙන් නිකුත් කරන පොත නම් රජයේ ඒ අදාළ ඇමතුමා වගකීම ගන්න ඕන. හැමදාම මේ රටේ මිනිස්සු පෞද්ගලික පොත් ලියනවා. පෞද්ගලික ලියන පොතට කොහොමද ස්වාමීන් වහන්සේ ඇමතුමා වගකීම ගන්න? ඇමතුමාගේ නමින් පොත ලියලත් නැති නිසා ඇමතුමාට නිදහසට කාරණා තියෙන බව අපි දන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පොත ලියනකොට මේ රටේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක ඇමතිවරයෙක් වශයෙන් ඒක වාක් කියන්නේ ඕනේ. ඔබතුමාට දැනගන්න ලැබිලා තිබෙනවාද මුස්ලිම් ජනතාවට හෝ නැත්නම් අනිකුත් ජන කොටස් වලට කිසියම් සිස්පිදීමක් ඇති වෙන ආකාරයෙන් නැත්නම් ඔබතුමා ප්‍රකාශ කළාය කියලා වැරදි චිත්‍රයක් මවපාන ආකාරයෙන් යම් කිසි දේවල් රජයේ අමාත්‍යාංශ මට්ටමින් නිකුත් කරලා පොත්පත්වල තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මට අද වෙනකන් නැහැ. කවුරුවක්වත් අඩු ගානේ ඔබතුමාගේ මාධ්‍ය උපදේශක නෑ කවුරුත් කිව්වේ නැහැ. ඉතින් අපි කොහොමද කතා කරන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ආයත් මාව කරුණාකරලා සමාවෙන්න ස්වාමීන් වහන්සේ තමයි මට විරුද්ධව චෝදන එල්ලන්නේ. ඒ නිසා චෝදන පමණක් නෙවෙයි තීරණය දීලා ඉවරයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ the burden is අමතුමාගේ පළාතේ නැද්ද සිංහල ඉස්කෝල මොනවාක්? සිංහල ඉස්කෝල අම්පාර පැත්තේ එහෙම පුත්තලම් පැත්තේ එහෙම මම පුත්තලම් නෙවෙයි. නෑ මං කියන අමතුමා මුළු රටටම ඉන්න ඇමතිවරයෙක්නේ. ඔව්. හොඳයි. දැන් බලන්න ඇමතුමාගේ මෙන්න මේ දීලා ඇමතුමා විසින් දීලා තියෙනවා අනුමැතිය දීලා තියෙනවා මේ කඩේවට කියන්නේ අපි ශිෂ්‍යත්ව වලට. මේ ශිෂ්‍යත්වධාරීන් කොහොම ඉන්නේ? මුස්ලිම් ඇත්තෝ. එකම සිංහල ළමයෙක් එකක් නෑ මේවා. ඒතර මුස්ලිම් ඇත්තෝ විතරද සුදුසු නෙමෙයි ශිෂ්‍යත්ව වලට. ඔව් ඒකට උත්තර දෙන්න පුළුවන්. ඔව් ඒක හොඳ ප්‍රශ්න. මේ ශිෂ්‍යත්වයේ ස්වාමීන් වහන්සේ අපේ අමාත්‍යාංශය වෙනුවෙන් දෙන ශිෂ්‍යත්වය ස්කෝලර්ෂිප් මේක දෙන්නේ අනාථ කඳවුළු ඉන්න ළමයින්ට විදිෂ්ඨ ළමයින්ට දෙන ශිෂ්‍යත්වය. එතන අනාථ කඳවුළු ඉන්න ළමයින්ගේ අතර 99% ඉන්නේ මුස්ලිම් ළමයි. ඒක තමයි යථාර්ථය. ඒ කියන්නේ 100ට එකක් ඉන්න අන ජාතිකයන්ට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. මේ අනාථ කඳවුරු ළමයි නෙමෙයි මේ ළමයිගේ ඇඩ්‍රසස් තියෙනවා මෙතන. ඒ සියලුම අනාථ කඳවුරු ඉන්න නෑ මේ තියෙන ඇඩ්‍රසස් ඔක්කොම මේකේ තියෙනවා. ස්වාමීන් වහන්සේ ළමයින්ගේ සියලුම අනාථ කඳවුරු ඉන්න ජනතාව. මට පොඩ්ඩක් බලන්න පුළුවන් දෙයක්. ස්වාමීන් වහන්සේ දැන් කිව්වා මේක අනාථ කඳවුරු නැති මිනිසුන්ට දීලා තියෙනවා කියලා. පළමුවන නම බලන්න. නජීබුර් රහ්මාන් රිෆියුජි කැම්ප්
එහෙම නෑ කියලා කිව්වේ නෑ. දැන් නමුත් අනිත් අයට දීලා තියෙනවා කියන එක. අනාථ කඳුරු වල නෑ ස්වාමීන් වහන්සේ කිව්වේ. මම කිව්වේ නෑනේ අනාථ කඳුරු වලට දීලා නෑ කියන කතාවක්. මම කිව්වා අනිත් අයටත් දීලා තියෙනවා. අනිත් අයට එක්කෙනෙක්ට හරි දුන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඒක පමණක් නෙවෙයි ස්වාමීන් වහන්සේ දැනගන්න ඕන මේ ශිෂ්‍යත්වය දෙනකොට අපේ අමාත්‍යාංශයේ මම නෙවෙයි දෙන්නේ. අපේ ප්‍රතිපත්තිය හදනවා අමාත්‍ය මණ්ඩලය. පස්සේ මේ ක්‍රියාත්මක කරන වැඩ ඔක්කොම කරන නිලධාරිවරු. ඇප්ලිකේෂන් එක තියන්න ඕන. ඒ පාසලේ විදුහල්පතිතුමාගේ නිර්දේශනය අවශ්‍යයි. ඊට පස්සේ ග්‍රාම සේවක නිලධාරිගේ නිර්දේශනය අවශ්‍යයි. ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශනය අවශ්‍යයි. ඒ ඔක්කොම සුදුසුකම් අවශ්‍යයි. ඒවා ආවට පස්සේ තමයි මේක දෙන්නේ. එච්චරයි. සමහරවිට මේ දැන් අපි දීඝවාපිය හා සම්බන්ධ කරුණු වලට පිළිසෙන්න ඕන නිසා මූලික වශයෙන් අපි එතුමා ඉදිරිපත් කරපු කාරණාවක් තිබෙනවා මේ එතුමා ජාතිවාදී එතුමා අන්තවාදී කියා වහන්සේ ඉදිරිපත් කරන කාරණා ඔප්පු කරන්න ඉදිරිපත් කරන්න කාරණා කියා. මම හිතන්නේ අපි ඒ කාරණා කිහිපේ ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරමු. ඊට පස්සේ එතුමා ලබා දෙන පිළිතුරෙන් අනතුරු අපි මේ දීඝවාපිය හා සම්බන්ධ ප්‍රශ්නෙට යමු. ඒ නිසා මම කැමති මූලික වශයෙන් වහන්සේ ඒ කාරණා කිහිපේ ඉදිරිපත් කරනවා නම් කොහොමද වහන්සේ ආස්තපමතුමා ජාතිවාදී අන්තවාදී කියන තීරණයට ලැබුණේ කියන අදහස් කීපය අපි ඉදිරිපත් කරලා එමු මුලින්ම. දැන් අශ්‍රෆ් මහත්මයා එක තැනකදී කියලා තියෙනවා පැහැදිලිව තියෙනවා මට ජාතික කොඩියක් ඕනේ. මට ජාතික ගීයක් නැහැ. මොකද මේකෙන් අදහස් කරන්නේ? කොඩි සම්බන්ධව මම කතා කරලා තියෙනවා. මම කවදාවත් මට මේ ජාතික කොඩිය අවශ්‍ය නැහැ කියලා කිව්ව නෑ. මම කවදාවත් කිව්ව නෑ මේ ජාතික ගීතය මට එපා කියලා කිව්ව නෑ ස්වාමීන් වහන්සේ. මම ජාතික කොඩියට ගෞරවය කරන මිනිහෙක්. ඒ වගේ ජාතික ගීතයටත් ගෞරවය කරන මිනිහෙක්. හැබැයි මම ජාතික කොඩි සම්බන්ධව කතා කරන්න පෙර මම දැන් කතා කරන්න ඕන ජාතික ගී සම්බන්ධව. අපේ රට වැඩි ජනතාව සිංහල කතා කරන ජනතාව. ජාතික ගී ගායනකොට නමෝ නමෝ මාතා අපේ ශ්‍රී ලංකාව කියලා අපි කියනවා. උතුරු නැගෙනහිර පළාත අපි ගියොත් නැත්නම් දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගත් අයගේ අතර අපි ගියොත් ඒගොල්ලන් නමෝ නමෝ මාතා නම් ශ්‍රී ලංකා කියලා කියනවා. සිංහලෙන් අපේ ශ්‍රී ලංකා කියනවා. දෙමළෙන් නම් ශ්‍රී ලංකා